සාමාන්‍යයෙන් අපි අර වෛද්‍ය රෝග විනිශ්චයක් කෙනෙක් කතා කරනකොට ඒකේ යම්කිසි නිශ්චිතතාවයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා නේද? ඒ කියන්නේ මේක හරියට නිකන් ඉංජිනේරු විද්‍යාව වගේ වැඩක්. ඔව් ඒක සම්පූර්ණයෙන්ම අපිට මනින්න පුළුවන් අතිශයින්ම භෞතික දෙයක් නේ. අන්න ඒකයි. දැන් අතක් කැඩුනම අර එක්ස්රේ එකකින් ඒ කැඩුණු තැන සුදු පාට ඉරක් විදිහට ඊටාම පැහැදිලිව පෙන්නනවා. ඉතින් වෛද්‍යවරයා ඒක දිහා බලලා කෙලින්ම කියනවා ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි විසඳුම කියලා. ඒක ඇත්තටම අපේ මිනිස් මනසේ තියෙන මූලික ස්වභාවයක්. අපි හැමතිස්සෙම කැමති දේවල් ස්පර්ශ කරන්න පුරුවන් නම් විතරක් ඒක විශ්වාස කරන්න. ඇහැට පේන්න තියෙන්න ඕන. හරියටම හරි. ඇහැට පේන්න තියෙනෝ නම් වෙන් කරලා හඳුනා ගන්න පුරුවන් නම් විතරයි අපි ඒක සත්‍යයක් විදිහට බාරගන්නේ. විද්‍යාව පවා ගොඩනැගිලා තියෙන්නේ අන්නේ ඒ කියන සාක්ෂි මත පදනම් වෙච්ච භෞතික රාමුවක් ඇතුලේ. එමත් නැත්නම් මානව ශිෂ්ටාචාරීය ආරම්භය ගැන කතා කරන්න ගත්තොත් අර නිශ්චිත එක්ස්රේ මැෂින් එකෙන් කිසිම වැඩක් නැති වෙනවා. ඒක නම් සහතික ඇත්ත. එතනදී අපේ භෞතික මිනුම්දඩු ඔක්කොම ෆේල් වෙනවා. මම මේ ළඟදී පර්යේෂක සුජිත් අක්කරවත්ත මහතාගේ ඊටම අපූර්ව සාකච්ඡා මාලාවක් සහ මූලාශ්‍ර කීපයක් කියවුවා. ඒක කියවුවට පස්සේ මට තේරුණා ඉතිහාසය දිහා බලන මගේ අර එක්ස්රේ දැක්ම සම්පූර්ණයෙන් වැරදි කියලා. ඒ කියන්නේ මේ පේන දෙයට වඩා ලොකු කතාවක් එතන තියෙනවා. පැහැදිලිවම. සාමාන්‍යයෙන් අපි ඉතිහාසයේ කිව්වම හොයන්නේ ගඩොල්, අත්තිවාරම්, ගල්කණු වගේ දේවල්නේ. නමුත් මේ මූලාශ්‍රය අපිට ගෙනෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අතිශය අභිරහස්මානයක්. ඉතින් අපේ මේ අද ගැඹුරු ගවේෂණය තුලින් අපි උත්සාහ කරන්නේ අන්නේ අභිරහස ටිකක් විකේතනය කරලා බලන්න. මේක ඇත්තටම ඓතිහාසික මඩගොහරුවක් වගේ. පතුලක් පේන්නේ නැති තරම් ගැඹුරු කලාපයක්. මූලාශ්‍රයේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ අපි සාමාන්‍යයෙන් අහලා පුරුදු හුදෙක් සුරංගනා කතාවක් කියලා හිතන රාවණා කියන චරිතයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගැනීම නේද? ඔව් මේ මූලාශ්‍රයට අනුව රාවණා කියන්නේ මිත්‍යාවක්වත් සුරංගනා කතාවක්වත් නෙවෙයි. ඔහු ක්‍රිස්තු පූර්ව 4223 දී ලංකාවේ වලපනේ ප්‍රදේශයේ එක්තරා නිශ්චිත ස්ථානයක උපන් ඓතිහාසික මිනිසෙක්. 4223 කියන්නේ ඒ කියන්නේ අද ඉඳලා අවුරුදු 6000කටත් වඩා එහා අතීතයක්. ඒකනේ. අපේ මෙතන තියෙන ලෝකම හැරුම් ලක්ෂ්‍ය තමයි ඔහු පාලනය කළේ අද අපි මේ දකින්න විදිහේ සාමාන්‍ය ද්‍රව්‍යමය ශිෂ්ටාචාරයක් නෙවෙයි. ඒක අතිශය වෙනස් වූ ශක්ති ශිෂ්ටාචාරයක්. ඉතින් අපි මේකේ මුලින්ම පටන් ගමුකෝ. මොකද්ද මේ ශක්ති ශිෂ්ටාචාරය කියන්නේ? ඇත්තටම ඉතිහාසඥයෝ නිතරම අහන ප්‍රධානම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රාවණා කියලා රජෙක් හිටියා නම් ඒ වගේ ඊතරම් දියුණු යුගයක් තිබුණා නම් කෝ ඒක ඔප්පු කරන්න තියෙන භෞතික සාධක කියන එක. කෝ මාලිගා කෝ අත්තිවාරම් කියලා හැමෝම අහනවනේ. අන්න ඒක තමයි අකරවත්ත මහතාගේ මූලාශ්‍රයේ මේකට ඉතාම අපූර්ව දාර්ශනික වගේම තර්කානුකූල පිළිතුරක් දෙනවා. රාවණ යුගය කියන්නේ අද වගේ ගඩොල් සිමෙන්ති මත පදනම් වෙච්ච ද්‍රව්‍ය ශිෂ්ටාචාරයක් නෙවෙයි. ඒ කියන්නේ ඔවුන් ගෙවල් හැදුවේ වෙන මොනවා හරි දේවල් වලින්ද? ඔව්. ඔවුන් ඒ කාලේ රාජකීය මාලිගා පුද්ගලික වාසස්ථාන එහෙම නිර්මාණය කරලා තියෙන්නේ ස්වභාව ධර්මයට ඉතා ඉක්මනින් වියෝජනය වෙන අමුද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ දි รา පත් වෙලා පරිසරයටම මුස් වෙලා යන දේවල් වලින්. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඔවුන්ට ගල් වලින් මාලිගා හදන්න බැරි කමක් තිබුණා නෙවෙයිද? කොහෙත්ම නෑ. ඔවුන්ට දෙවන්ත ගොඩනැගිලි හදන්න අවශ්‍ය උපරිම තාක්ෂණය තිබුණා. හැබැයි ඔවුන් හිතාමතාම තමන්ගේ ගෙවල් හැදුවේ දි รา පත් වෙලා යන දේවල් වලින්. ඇයි ඒ වගේ අමුතු තීරණයක් ගන්නෙ? තමන්ගේ බලය පෙන්වන්න යෝධ මාලිගා හදන එකනේ සාමාන්‍යයෙන් රජවරු පාලකයෝ කරන්නේ. එතන තමයි මේ ශක්ති ශිෂ්ටාචාරයේ තියෙන ගැඹුරු චින්තනය මත වෙන්නේ. ඔවුන් අර දෙවන්ත කළුගල් නිර්මාණ භාවිත කළේ පුදුජන වස්තුන් සඳහා පමණයි. ඒ කියන්නේ වැව් වගේ දේවල්ද? ඔව්. රෝහල්, මහා වැව්, ඇලවේලි, පූජනීය ස්ථාන වගේ සදාකාලිකව මුළු මහත් සමාජයටම පවතින ඕල දේවල් විතරයි. ඕන් ගල් වලින් නැත්නම් නොනැසෙන ද්‍රව්‍ය වලින් නිර්මාණය කළේ. පුද්ගලික දේවල් ඔවුන් හැදුවේ తాවකාලිකව පවතින දේවල් වලින්. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? පැහැදිලිවම. මොකද ඔවුන් දැනගෙන හිටියා එක පරම්පරාවක අවශ්‍යතා ඊළඟ පරම්පරාවකට ගැලපෙන්නේ නැහැ කියලා. තමන්ගේ පරම්පරාවේ ගොඩනැගිලි වලින් ඊළඟ පරම්පරාවේ භූමිය ආක්‍රමණය කරන එක ඔවුන් දුටියේ සෝබා දහමට කරන නිග්‍රහයක් විදියට. අපට සිරි ඒක මාරම අදහසක්නේ. මේක හරියට නිකන් අපි අද දත්ත ගබඩා කරන්න ක්ලවුඩ් ස්ටෝරේජ් පාවිච්චි කරනවා වගේ වැඩක්. ඒක හොඳ උපමාවක්. කොහොමද ඒක ගලපන්නේ? දැන් බලන්න අපි දැන් අපේ පින්තූර, වීඩියෝ, ලිපිගොනු ඔක්කොම සේව් කරන්නේ ඇසට පේන්නේ නැති අවකාශයකනේ. තව අවුරුදු 1000කින් කෙනෙක් පොළව හාරලා බැලුවොත් අපේ අද තියෙන ඩිජිටල් ජීවිතවලට ආදාළ හાર્ඩ් ඩිස්ක් එහෙම හොයාගන්න නැති වෙයි.
මොකද අපි දත්ත ගබඩා කළේ අස්පර්ශනීය තැනක. ඕ එක්තරම කවුරුත් හාඩ් ඩිස්ක් වලලන්නේ නැහැනේ අනාගතයට. අන්න ඒකයි. මේ කියන විදියට රාවණායුගයේ මාලිගාවත් ඒ වගේ අර ක්ලවුඩ් අවකාශයක් වගේ. හැබැයි ඩිජිටල් වෙනුවට ඒවා ජෛව විද්‍යාත්මකයි. අන්න ඒ උපමාව මූලාශ්‍රී අදහසට ඊටාම සමීපයි. හැබැයි අපි තව ටිකක් ගැඹුරට ගියොත් අපේ ක්ලවුඩ් සර්වර්ස් දුවන්නේ විදුලියෙන් සහ යකඩ වලින්නේ. නමුත් රාවණායුගයේ මේව සම්පූර්ණම ජෛව විද්‍යාත්මක ස්වභාව ධර්මයටම බද්ධ වූ පද්ධති. ඒක ලොකු වෙනසක් තමයි. අද අපි කෝටි ගණන් වේදම් කරලා කොන්ක්‍රීට් සහ යකඩ දාලා තමන්ගේ ඊළඟ පරම්පරාවලටත් එක්ක පවතින ගෙවල් හදනවා. ඒ සංකල්පයේ ඒ යුගයේ තිබිලම නැහැ. අනුරාධපුර යුගයේ පවා අපි දකින ලෝව මහා පාය වගේ දෙවන්ත ගොඩනැගිලි කියන්නේ පොදු ස්ථාන. ඒක හරි. රජවරුන්ගේ මාලිගාවල පාදම් විතරයි අපිට අද හම්බ වෙන්නේ. උඩ කොටස සම්පූර්ණයෙන්ම පරිසරයට වියෝජනය වෙලා ගියන්නේද? හරියටම හරි. මෙතනදී තමයි මේක ඇත්තටම ගොඩක් සිත් ගන්න අසුළු වෙනවා වගේම අපේ සාමාන්‍ය තර්කණයට පොඩි අභියෝගයක් එල්ල වෙන්නේ. ඔව්. මටත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අපි මේ කතා කරන ශක්ති ශිෂ්ටාචාරය ඇතුලේ මිනිස්සුන්ගේ සංනිවේදනය කොහොමද සිද්ධ වුනේ? මූලාශ්‍රයේ සඳහන් වෙනවා ඒ කාලේ තොරතුරු හුවමාරු කළේ අද වගේ ඊමේල් හරහා හරි භෞතික උපකරණ හරහා නෙවෙයි කියලා. ඔව් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමවේදයක්. ඔවුන් සංනිවේදනය කරලා තියන්නේ තමන්ගේ චිත්ත ශක්තිය භාවිතයෙන් කියලා තමයි මේක කියන්නේ. ඒ කියන්නේ හිතෙන්. මට මේක පිළිගන්න ටිකක් අමාරුයි ඇත්තටම. අපි අද ජංගම දුරකථන වලින් කරන දේ හිරෙන් කලා කියන එක ප්‍රායෝගිකව කොහොමද වෙන්නේ? මේක නිකම්ම සුරංගනා කතාවක් වගේ නෙවෙයිද? බැලු බැලමට ඕනෑම කෙනෙකුට එම හිතන එක සාධාරණයි. නමුත් මූලාශ්‍රයේ මේක පැහැදිලි කරන්නේ හුදෙක් මායාකර්මයක් විදිහට නෙවෙයි. ඒක ශක්ති තරංග පිළිබඳ විද්‍යාවක් විදිහටයි දක්වන්නේ. ඒ කියන්නේ ඒකත් විද්‍යාවක්. ඔව්. තේත්‍රා යුගය වගේ අතීත යුගවලදී මිනිස්සු තමන්ගේ මනස දියුණු කරගෙන තිබුණේ අද අපි ගුවන් විදුලි තරංග ග්‍රහණය කරගන්න යන්ත්‍ර හදනවා වගේ මට්ටමකද. ඒ කියන්නේ හිතෙන් රේඩියෝ එකක් වගේ වැඩ කරනවද? හරියටම හරි. ධ්‍යාන ශක්තිය හරහා යම්කිසි සංඛ්‍යාතයකට ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි එකට මනස සුසර කරන්න එහෙමත් නැත්නම් ටියුන් කරන්න උන්ට හැකි වුණා. අපි අද ෆෝන් එකකින් කරන්නේ ඩිජිටල් සිග්නල් එකක් යවන එකනේ. ඔව්. එක ටවර් එකකින් තව එකකට. අන්න ඒ වගේ ඔවුන් කලේ තමන්ගේ චිත්ත තරංග නිශ්චිත ග්‍රාහකයෙකුට ඒ කියන්නේ රිසීවර් කෙනෙකුට ඉලක්ක කරලා මුදා හරින එක. හැබැයි මේ හැකියාවන් අපිට සම්පූර්ණයෙන්ම අහිමි වෙලා ගියේ පස්සේ කාලෙක වුණු විශාල පෙරලියක් එක්ක. ඒ කියන්නේ අපි ශක්තිය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා අක්ෂර සහ ගණිතය මත පදනම් වෙච්ච ද්‍රව්‍ය අධ්‍යාපනයක් කරා ගමන් කරපු එක ගැනද මේ කියන්නේ? ඔව්. හරියටම ඒක තමයි හේතුව. ශක්තිය පාලනය කරන එක වෙනුවට අපි ද්‍රව්‍ය පාලනය කරන්න ඉගෙන ගත්තා. මේ කාරණේදී මූලාශ්‍රයේ ඊටාම ගැඹුරු සහ ප්‍රබල උදාහරණයක් ගේනවා. ඒ තමයි බුදුදහම. බුදුදහමත් මේකට සම්බන්ධද? ඔව්. බුදුදහම පවා මුල් කාලයේ පැවතුනේ සම්පූර්ණයෙන්ම මතකයේ සහ ශක්තිය මතනේ. කිසිම තැනක ලියවිලා තිබුණේ නැහැ. භික්ෂුන් වහන්සේලා මේ ධහම පවත්වාගෙන ගියේ සජ්ජායනා කිරීමෙන් සහ ධ්‍යාන ශක්තියෙන්. ඒක ජීවමාන අත්දැකීමක් වුණා. ඔව් ඒක හරි. ත්‍රිපිටකය මුලින්ම කටපාඩමින් ආවේ. නමුත් මාතලය අලු විහාරයේදී ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී විතර ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළානේ. අපි හැමදාම හිතුවේ ඒක මහා ජයග්‍රහණයක්. දහම ආරක්ෂා කරගන්න කරපු ශ්‍රේෂ්ඨ වැඩක් කියන. භෞතිකව බැලුවොත් ඒක ලොකු ආරක්ෂා කිරීමක් තමයි. නමුත් මූලාශ්‍රයේ පෙන්වා දෙන විදිහට මේක ද්‍රව්‍යමය අක්ෂර බවට පත් කිරීමත් එක්කම සිද්ධ වෙච්ච අනිත් පැත්ත තමයි රහතන් වහන්සේලා බිහිවීම එකපාරටම අවම වෙලා ගියේ එක. අප්පට සිරි. ඒක මම කවදාවත් එහෙම හිතලා නැහැ. දහම කියන්නේ ශක්තිය මත පදනම් වූ දර්ශනයක්නේ. ඒක පොතක අකුරු බවට පත් වුණාම මිනිස්සු තමන්ගේ මනස දියුණු කරනව වෙනුවට පොත කියවන්න, තර්ක කරන්න පුරුදු වුණා. ඒ කියන්නේ ප්‍රායෝගික පැත්ත නැති වෙලා ගියා. ඕ අර ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ භාවය ඒ කියන්නේ ධානය මිනිස්සුන්ගේ නෑත් වෙන්න ගත්තා. බාහිර මෙවලම් මත යැපෙන්න ගත්තාම ඇතුළාන්තයේ තිබුණ ප්‍රබලම මෙවලම සම්පූර්ණයෙන්ම මොට වෙලා ගියා. අම්මෝ ඒක ඇත්තටම කෙනෙක්ව කම්පණයට පත් කරන අදහසක්. එහෙනම් අපේ අධ්‍යාපනයේ දියුණුනා නෙවෙයි අපි ඇත්තටම කරලා තියෙන්නේ අපේ මානසික ධාරිතාවය භෞතික ද්‍රව්‍යවලට පවරලා අපි දුර්වල වෙච්ච එකයි. හරියටම හරි. අපි අපිවම දුර්වල කරගත්තා. මේකෙන් මට මතුවෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ තරම් දියුණු ශක්ති පද්ධතියක් තිබුණා නම් ඇයි අද ඉන්න මේ දක්ෂ විද්‍යාඥයින්ට මේවා ඔප්පු කරන්න බැරි?
නූතන විද්‍යාවේ මේ තරම් දියුණු උපකරණ තියෙනවනේ දැන්. මූලාශ්‍රකරු එකට දෙන පිළිතුර තමයි නූතන විද්‍යාව තවමත් ඉන්නේ ඊටාම ලාබාල මට්ටමක කියන එක. ඒ කියන්නේ හරියට නිකන් පොඩි ළමෙක් වගේ. විද්‍යාව තවම පොඩි ළමෙක්. ඉතින් කලාප කියවන්න විද්‍යාව තවමත් දියුණු මදි. එතකොට කවදද මේවා ඔප්පු කරන්නේ? ඔහු අනාවේකයක් පළ කරනවා. තව අවුරුදු 30ක් 35ක් විතර යනකොට මේ භෞතික රාමුවෙන් එළියට ගිහින් ශක්ති තරංග කියවා ගන්න පුළුවන් ක්වොන්ටම් මට්ටමේ, ඒ කියන්නේ ක්වොන්ටම් ලෙවල් එකේ තාක්ෂණයක් ලෝකේ බිහි වෙයි කියලා. ඒ කියන්නේ අපි මේ අතීතයේ මිත්‍යාවක් කියලා බැහැර කරන්නේ අර වෛද්‍යවරයාට එක්ස්රේ එකේ මුකුත් පේන්නේ නැති නිසා ලෙඩක් නැහැ කියනවා වගේ වැඩක්. අපේ අතේ ඒක මනින්න පුරුණ උපකරණයක් දැනට නැති නිසා විතරයි අපි මේක බොරු කියන්නේ නේද? අන්න හරියටම හරි. භෞතික සාක්ෂි නැති වුණාට ශක්ති සාක්ෂි තියෙනවා. හරි. අපි දැන් මේ කතාවේ තවත් උද්වේගකර පැත්තකට හැරමු. මේක මඩේ කුතුහලයක් ගොඩක් අවිස්සුව තැනක්. රාවණා කියෝ ගමන් අපිට මතක් වෙන්නේ අර ඔලු 10ක් තියෙන අත් 20ක් තියෙන යෝධයෙක් වෙන්නේ. මේ දසහිස කියන්නේ ඇත්තටම මොකක්ද? සාහිත්‍ය ඇතුලේ එක රූපකයක් විදිහට භාවිත කළාට භෞතිකව හිස් 10ක් තිබුණු කෙනෙක් නෙවෙයි රාවණා කියන්නේ. ඒක නම් වෙන්න බැහැනේ ඇත්තටම. මූලාශ්‍රයට අනුව හිස් 10 කියන්නේ ඔහු සතු වූ දස වැදෑරුම් හැකියාවන් සහ විශේෂයෙන්ම ඔහු පාලනය කළ දස ස්ථාන. එහෙමත් නැත්නම් ප්‍රධාන රාජ්‍යයන් 10ක්. රාජ්‍යයන් 10ක්. ඒ කියන්නේ ලංකාවෙන් එහාට කිය දවන්ත අධිරාජ්‍යයක් ගැනද මේ කියන්නේ? පැහැදිලිවම ඔහු පාලනය කළා යයි සැලකෙන මේ දස ස්ථානවලට ලෝකේ ගොඩක් රටවල් අයිතියි. මොන වගේ රටවල්ද? දකුණු ඉන්දියාව, උතුරු ඉන්දියාව, මැලේසියාව, එකට කිව්වේ සුවර්ණමාලය කියලා. ඊට පස්සේ මැඩගස්කරය, අද අපි දකින දකුණු ඇමරිකාවේ මායා සහ ඉන්කා ශිෂ්ටාචාරය පැවති කලාප, ඒ කියන්නේ පාතාලය, ඒ වගේම ටිබෙටය සහ යුරෝපයේ කැස්පියන් මුහුදු කලාපයේ දක්වා වූ දැවැන්ත භූමි ප්‍රදේශයක් අයත් වෙලා තිබුණා කියලා මූලාශ්‍රය පෙන්වා දෙනවා. මට ආයමත් මේකට විරුද්ධව ප්‍රශ්නයක් අහන්න වෙනවා මේ. අහන්න. ක්‍රිස්තු පූර්ව 4200 ගණන්වල ලංකාවේ ඉඳලා දකුණු ඇමරිකාවේ මායා ඉන්කා ශිෂ්ටාචාර පාලනය කළා කියන්නේ ප්‍රායෝගිකව කොහොමද? අද වගේ ගුවන් යානා නාවිකා හමුදා නැතුව මේ තරම් දුරකට බලය ව්‍යාප්ත කරන්නේ කොහොමද? මොකද මේකට තියෙන පදනම. ඇත්තටම ඊට වඩා සංකීර්ණ යාන්ත්‍රණයක් එතන තියෙනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ අර අපි කලින් කතා කරපු ශක්ති ශිෂ්ටාචාරය කියන රාමුව ඇතුලේ ඉඳගෙන. ඒ කියන්නේ යුද්ධ කරලා නෙවෙයිද? නෑ. ඕන් බලේ ව්‍යාප්ත කළේ හමුදාවන් යවලා භෞතිකව කඳවුරු ගහලා නෙවෙයි. එයාලා කලේ පෘථුවියේ තියෙන ප්‍රධාන ශක්ති කේන්ද්‍ර. ඒ කියන්නේ අර එනර්ජි ග්‍රිඩ්ස් පාලනය කිරීමක්. ඒක ටිකක් පැහැදිලි මදි නේද? මේකයි. මායා සහ ඉන්කා ශිෂ්ටාචාරවල තියෙන පිරමීඩ සහ තාරකා විද්‍යාත්මක ගොඩනැගිලි තාක්ෂණයේ ලංකාවේ රාවණ යුගයේ තාක්ෂණයට සමාන වෙන්නේ අන්න ඒ නිසයි. මේක භෞතික පාලනයකට වඩා දැනුම සහ ශක්ති කළමනාකරණය හරහා ලෝකෙම එකම ජාලයකට ගෙනාපු පද්ධතියක්. ඒක නිකන් අද කාලේ ඇමරිකාව හෝ චීනය වගේ දැවන්ත ගෝලීය බලවතෙක් කියන එක නේද? හැබැයි මේ තරම් දැවන්ත අධිරාජ්‍යයක් ගොඩනගන්න ඔහුට ඇයි වමනා වුනේ? මූලාශ්‍රය මේ ගැන අපක්ෂපාතීව යම් විවේචනයකුත් ගේනව නේද? මොකද අපි රාවණා දෙවි කෙනෙක් වගේ සලකන්න උත්සාහ කළාට මෙතන තියෙන ලොකු දේශපාලන කතාවක්. ඔව්. මූලාශ්‍රය තාම පැහැදිලිව පෙන්වා දෙනවා රාවණා කියන්නේ සියලු කෙලස් නැති කරපු ඍෂිවරයෙක් නෙවෙයි කියලා. එහෙනම් ඔහු කවුද? ඔහු රාජ්‍ය පාලකයෙක්. ලෝක ඉතිහාසය පුරාම අපි දැකලා තියෙනවා ඇලෙක්සැන්ඩර් රජු ගත්තත්, ජෙන්ගිස් ખાන් ගත්තත්, නැත්නම් නූතන දේශපාලනඥයන් ගත්තත් තමන්ගේ බලය තහවුරුනට පස්සේ ඔවුන් උත්සාහ කරන්නේ බලය තවත් ව්‍යාප්ත කරන්නනේ. ඕ බලය තියෙනකොට තවත් බලය ඕන වෙනවා. අන්න ඒකට කියන්නේ දික්විජය කිරීම කියලා. රාවණාටත් මේ රාජ්‍ය ලෝභය බලය ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය තිබුණා. තමන්ගේ ශක්ති තාක්ෂණය පාවිච්චි කරලා ලෝකයම පාලනය කිරීමේ ආශාවක් ඔහුට තිබුණා. ඒක තමයි මේ කතාවේ තියෙන අර භූදේශපාලනික යථාර්ථය. එතනදමනේ අර ඉන්දියාව සහ ලංකාව අතර තියෙන දේශපාලනික ගැටුම මතුවෙන්නේ. දැන් බලන්න ලංකාව කියන්නේ භූගෝලීය වශයෙන් ඊටම කුඩා රටක්නේ. ඉන්දියාව කියන්නේ දවන්ත උපමහද්වීපයක්. ඇයි අතීතයේ ඉඳලම ಭಾರತය මේ කුඩා ලංකාවට මෙතරම් බියක් දැක්ුවේ? මේ බලතරංගය කොහොමද ඇති උනේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ලංකාවේ පිහිටීම. පිහිටීම කියවේ ලෝක සිතීමේ තියෙන තැනද? ඔව්. ලංකාව පිහිටලා තියෙන්නේ ලෝකයේ ප්‍රධානතම නාවික සහ ශක්ති මාර්ගවල හරියටම කේන්ද්‍රස්ථානයේ. මේ මර්මස්ථානයේ ඉන්න පාලකයා බලවත් වුණොත් මුළු ලෝකෙම වෙළඳාම සහ බලය පාලනය කරන්න උට පුරුවන් වෙනවා. ඒ කියන්නේ ලංකාව කන්ට්‍රෝල් කරොත් මුළු ලෝකෙම කන්ට්‍රෝල් කරා වගේ. හරියටම හරි. අතීතයේ රාවණා ඒ දේ කළා.
ඔහු ಭಾರತයටත් ලොකු බලපෑම් කළා. ඒ නිසා ඉන්දියාවට එම නැත්තම් අතීත ಭಾರತයට නිතරම අවශ්‍ය වුණා මේ බලය බිඳ දාන්න. ಭಾರතයේ කාලේ කුඩා රාජ්‍යයන් ගණනාවකට කැඩිලා වෙන් වෙලායි තිබුණේ. ඒ කියන්නේ ಭಾರತයේ එක්සත් කරන්න නම් යාලට පොදු සතුරෙක් අවශ්‍ය වුණා. ඔව්. ඒක දේශපාලන උප්පරවැට්ටිය. ඒක හරියට නිකන් අද කාලේ ලෝක බලවතුන් තමන්ගේ විරුද්ධාවාදීන්ව මාධ්‍ය හරහා දුෂ්ටයන් විදිහට හම්බඩු ගහනව වගේ දෙයක්නේ. මට හිතන විදිහට රාමායනය කියන්නේ අතීතයේ තිබුණු සාර්ථකම භූදේශපාලනික ප්‍රචාරක යාන්ත්‍රණය. එහෙමත් නැත්නම් ප්‍රොපගෑන්ඩා එකක් කිව්වොත් නිවැරදි නේද? ඒක ඊටම නිවැරදි කීවීමක්. මූලාශ්‍රය පැහැදිලිවම කියනවා වසර ගණනාවකට පස්සේ වැල්මකි විසින් රාමායන ලියන්නේ අර කැබලි වලට කැඩිලා තිබුණු ಭಾರತය එක්සත් කරන්න කියන එක. ඔවුන්ට බලවත් පොදු සතුරෙක් අවශ්‍ය වුණා. ඉතින් ඒටට රාවණාව පාවිච්චි කළා. ඔව්. ඒ පොදු සතුරා විදිහක ඔවුන් තෝරාගත්තේ අර දවන්ත ශක්ති අධිරාජ්‍යය ගොඩනගපු රාවණාව. රාවණාගේ ප්‍රතිරූපය බිඳ දැමීම සහ ඔහුව දුෂ්ටයෙකු කාන්තාවන් පැහැරගෙන යන අයකු කිරීම හරහා ಭಾರತයේ එක කොඩියක් යටතට එක ආගමික රාමුවක් යටතට ගේන්නට පුළුවන් වුණා. ඒ කියන්නේ රාමායනීය ආගමික කතාවක් නෙවෙයිද? මේක හුදෙක් ආගමික කතාවකට වඩා සම්පූර්ණයෙන්ම දේශපාලනික ප්‍රබන්ධයක් කියන එක තමයි මූලාශ්‍රය අදහස. ඉතින් මේ හැමදේම එකට තියලා බැලුවාම අපිට තේරෙනවා අපි මේ ඉතිහාසය දිහා බලලා තියෙන්නේ කොයිතරම් සීමිත රාමුවක් ඇතුළේ ඉඳගෙනද කියලා. අපි හැමදාම අර භෞතික සාධක හොය හිටියා. හැබැයි ඇත්තටම හොයන්න ඕන උනේ ශක්ති සාධක. ඇත්තරම මේ සාකච්ඡාව හරහා අපි තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය තමයි රාවණා කියන්නේ හුදෙක් අපේ ආච්චිලා සීයලා කියපු මිත්‍යා කතාවක් නෙවෙයි කියන එක. ඔහු තවමත් අපේ නූතන භෞතික විද්‍යාවට ග්‍රහණය කරගත නොහැකි වූ දෙවන්ත ශක්ති ශිෂ්ටාචාරයක හිමිකරුවෙක්. ඕ අපිට ඒක මනින්න තවම බෑ. ඒකනේ ඉතිහාසය කියන්නේ හුදෙක් අපේ පියවි ඇසට පෙනෙන අතින් ස්පර්ශ කරන්න පුරුවම් දේවල් පමණක් නෙවෙයි, එය ඊට වඩා බොහොම සියුම් ශක්තිය මත පදනම් වූ දෙයක් කියන එක අපි වටහා ගන්න ඕනේ. හැබැයි අර මූලාශ්‍රයේ අවසානයේ ගෙනෙන විවේචනයක් තියෙනවා. ඒක අපිට ටිකක් රිදෙන කතාවක් වුණත් ඒක තමයි ඇත්ත. මොකද මේ විවේචනය? අද ලංකාව තුල මේ රාවණා කියන නාමය හුදෙකර තෙල්, බෙහෙත් සහ නූල් විකිණීමේ ව්‍යාපාරයක් බවට පත් වෙලානේ. අපි රාවණා ගැන කතා කරන්නේ අර මිත්‍යා රාමුව ඇතුලේ ඉඳගෙන අන්ධ භක්තියෙන් විතරයි. මේ ශක්ති විද්‍යාව ගැන කිසිම ගැඹුරු කියවීමක් අපේ සමාජය ඇතුලේ නැහැ. ඕ ඒක තමයි කනගාටුදායකම තත්ත්වය. අපි අපේ ඓතිහාසික උරුමය නිකම් මණිබඩු කටයක් බවට පත් කරගෙන ඉන්නකොට අසල්වැසි ඉන්දියාව මේ වෙනකොටත් රාමායනයේ සඳහන් වෙන භෞතික සාධක, ස්ථාන, නගර හොයන්න දැවන්ත සාර්ථක පරිවේෂණ කරමින් ඉන්නවා. ඒ කියන්නේ යාලා ඒක සීරියස් අරගෙන. පැහැදිලිවම ඔවුන් Tamanගේ ප්‍රබන්ධය පවා භෞතිකව ලෝකයට ඔප්පු කරන්න මහන්සි වෙනවා. ඩොලර් මිලියන ගණන් වියදම් කරලා සාගර පතුල පවා ගවේෂණය කරනවා. අපි අපේ සැබෑ ශක්ති ශිෂ්ටාචාරය ගැන තේරුම් නොගෙන තවමත් අර පටු ව්‍යාපාරික අරමුණු පස්සේ දුවනවා. මේක જાතියක් විදිහක අපි ආපසු හැරී බැලිය යුතු තැනක්. ඇත්තට මේක අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරන නිගමනයක්. අද සංවාදයේ පුරාවටම අපි දැක්කා කොහොමද මූලාශ්‍රය අපිට පැහැදිලි කරන්නේ අර කැඩුණු ඇත පෙන්වන එක්ස්රේ මැෂින් එකකින් ඉතිහාසය හොයන්න බෑ කියලා. ද්‍රව්‍යවාදයෙන් ඔබට ගියා අදටත් අපේ විද්‍යාවට අහු වෙන්නේ නැති ශක්ති කලාපයක් ගැන අපි කතා කරා. ඔව්. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් මානයක්. හැබැයි මේ ඔක්කොම අහගෙන ඉන්නකොට විශේෂයෙන්ම අර ශක්තිය අධ්‍යතාපනය සහ චිත්ත තරංග ගැන කතා කරනකොට වගේ හිතේ තවත් අලුත් ටිකක් කුතුහලය දනවන අදහසක් මතුවුණා. මන් දන්නේ නෑ ඒක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියලා. නමුත් මට මේක නොකියාම බෑ. ඒක මොකක්ද? මේ කතා කරපු දේවල් එක්ක ඕනෑම අලුත් අදහසක් මතුවෙන්න පුළුවන්. මේ මූලාශ්‍රයට අනුව විද්‍යාවට තවම කියවා ගන්න බැරි බමර ගස්තලාව හෝ සීගිරිය තියෙන සැඟවුණු සංකේත ගැන සඳහන් වුණානේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඒවා මොකක් හරි පුරාණ භාෂාවක අකුරු කියලා. හැබැයි අපි මොහොතක් හිතමු මේවා හුදෙක් අකුරු නෙවෙයි නම්. එහෙම නැත්තම් මොනවද වෙන්න පුළුවන්? අනාගතයේ දවසක අපේ විද්‍යාව අර කියන ක්වොන්ටම් මට්ටමට දියුණු වුණාම අන්ලොක් කරගන්න පුළුවන් වෙන විදිහට අතීත හෙලියන් අත්හැරලා ගිය අස්පර්ශනීය දත්ත ගබඩාවක පාස්වර්ඩ්ස් එහෙම නැත්නම් එනර්ජි කෝඩ්ස් නම් මේ සංකේත වලින් කියවෙන්නේ. අපට සිරි ඒක මාරම අදහසක් නේ. ඒ කියන්නේ ඒ සංකේත දිහා බලලා නිශ්චිත සංඛ්‍යාතයකින් මනස යොමු කළාම අර ශක්ති දත්ත ගබඩාව ඒ කියන්නේ ඒ එනර්ජි ක්ලවුඩ් එක ඕපන් වෙනවා නම්
ඉතින් ඒ ගැන ඊළඟ වතාවේ හස දිහා බලනකොට නැත්තම් අපේ අතීත නටබුන් දිහා බලනකොට නිකමට හිතලා බලන්න. තවත් මේ වගේම අපේ සීමාවන් පුළුල් කරන මාතෘකාවකින් අපි නැවත හමු වෙමු.